මේ ගානේදී අහන්නේ 18යි x සහ 12යි x වර්ග y වර්ගයෙහි කුඩා පොදු ගුණාකාරය හොයන්න. එතකොට ඉස්සෙල්ලාම මෙන්න මේ සංඛ්‍යා දෙක අරගෙන පුතාලාට පුළුවන් මේ දෙන්නව බෙදන් යන්න ප්‍රථමක සාධක වලින්. හරිද? එතකොට ප්‍රථමක සාධක කියන එක අමතකයි නම් 2 3 5 7 11 13 ඔය වගේ තියෙනවා. අඩුම මේ ටිකවත් මතක තියෙනවා නම් හොඳයි. මම 2 අරගෙන බෙදනවා 18 දෙකෙන් බෙදනවා 9යි 12 දෙකෙන් බෙදුනම 6යි. ඊළඟට මම නැවතත් 2 අරගෙන බෙදනවා 9 බෙදෙන්නේ නැහැ. බෙදෙන්නේ නැතිව හැමම ලියනවා. 6 දෙකෙන් බෙදුනම 3යි. දැන් මේ සංඛ්‍යා දෙකම බෙදෙන්නේ කොහොමද 3ෙන්? එකක් හරි බෙදනවා නම් බෙදන්න පුළුවන්. 3ෙන් බෙදුවම 3යි. 3 3ෙන් බෙදුනම 1යි. නැවත මම 3ෙන් බෙදනවා 1යි 1යි. මේ අවසානයේට 1 වෙනකම් බෙදනවා. දැන් මෙන්න මේ ආපු උත්තර ටික මේ බෙදපු සංඛ්‍යා ටික ගුණ කරනවා. 2 වරක් 2 4යි. 4 වරක් 3 12යි. 12 වරක් 3 කියන්නේ 36යි. එහෙනම් මේක තමයි සංඛ්‍යාව. ඊට පස්සේ අපි වීජීය සංඛ්‍යා වීජීය පද වලින් බැලුවොත් මෙයාගේ x එකක් මෙයාගේ x වර්ගයක් තියෙනවා. එහෙනම් එතන තියෙන විශාලම බලය තමයි අපි ගන්න. එහෙනම් x වර්ගය. මෙයාගේ බැලුවොත් y වර්ගයක් තියෙනවා. මෙයාගේ y වර්ගයක් නැහැ. එහෙනම් y වර්ගිකුත් අපි ගන්නවා. ඒ කියන්නේ මේ පදවල තියෙන ඉංග්‍රීසි පද වලින් විශාලම මේ බලය තියෙන පද ටික තමයි අපි ගන්න. එහෙනම් උත්තරය 36යි x වර්ගය y වර්ගය.